ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව විශේෂවේදී උපාධියක් තිබෙන බොහොම දක්ෂ එඩිතර තරුණයෙක්. ඒක නිසාම අලුත් ලෝකයේ අපි ඔහුට හැබැයි වටිනාකම දෙන්න ඔහුව හොයාගෙන ආවේ. බැලු බැලමට පේනවා මගේ දෙපසින් තිබෙන්නේ බොහොම අපූර්ව බිම්මල් වගාවක්. දිමුතු අපි කතා කරමු. ඔව්. බිම්මල් වලින් පුළුවන් ද ඩොලර් හොයන්න? අනිවාර්යෙන් පුළුවන්. මොකද කිව්වොත් ඔව්. අපිට අගය එකතු කරන නිෂ්පාද්‍ය රසක් බිම්මල් වලින් හදන්න පුළුවන්. ඒවත් එක්කම අපේ රටට ඩොලර් ගෙනීමේ විශාල විභවතාවයක් තියෙනවා බිම්මල් වලට. ඔහු බිම්මල් වලින් නිර්මාංශී සොසේජස් කරලා හදලා තිනවා. අපි යන්නේ ඒක හොයාගෙන. දිමුතු මොකද්ද මේ සොසේජස් නිෂ්පාදනය? ඔව් මේක සෙරන්ටීන් බිම්මල් සොසේජස්. ඔව්. අපි සම්පූර්ණම කිසිම කෘත්‍රිම වර්ණක රසකාරක කිසිවක් නැහැ. එදා කඩපු බිම්මල් වලින් ඒ නැවුම් බව අපේ රැකගන්නේ ඒ වෙලෙම ප්‍රොසෙස් කරන විදියට තමයි අපි හදලා තින්නේ. කිසිම මේකේ සත්ව මාංශ හෝ කිසි දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. පරිම සෞඛ්‍ය ආරක්ෂිතව අපේ රටේ බාලමහලු ඕනම කෙනෙක්ට රස විඳින්න පුළුවන් ඊටාම ගුණදායී නිෂ්පාදිතයක් විදියට තමයි මම හඳුන්වලා දෙන්න තියෙන්නේ. දිමුතු කරන මේ සොයා ගැනීම අපි සූදානම් අත්හදා බලන්න. ඇත්තටම කියනවට වඩා ක්‍රියාවෙන් පෙන්වන්න තමයි අද මම ඔව්. මේ බලාපොරොත්තු වෙන්නේ. ඔව්. මෙතනම තියෙනවා මේ දර්ශන තලයේම මේ බිම්මල් සොසේජස්, ඊට පස්සේ බිම්මල් බර්ගර් පැටි එක, ඊට පස්සේ අපි හදන්න බලාපොරොත්තු වෙනවා බිම්මල් ජම්බෝ සොසේජ් එක. අපි දැන් මේක කටට කෙලත් වුණනවා මේ සකසාගත් ටිකකුත් තියෙනවා. අපි අපේ සොහොයුරටත් පොඩි සහයෝගයක් අරගෙන බොහොම සරල දෙයක් කියලා හිතුවට අපි මේක පොඩ්ඩක් කාලා බලමු කොහොමද මේ නිෂ්පාදනය කියලා. ඇත්තටම මූලික අවස්ථාවේදීම දැනෙනවා අපි සාමාන්‍යයෙන් එදිනෙදා වෙළඳපොලේ මිලදී ගන්න සොසේජස් කරලක රසය, මුල්ම රසය. ඒ වගේ මේකෙන් දැනෙනවා අපූර්ව සුවඳ. මට හිතෙනවා ඇත්තටම මේ නිෂ්පාදනයේ ලෝක ප්‍රචලිත කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම ශාකමය ප්‍රෝටීන් වලින් පෙළෙන රාජ්‍යයන් වලට අපේ රට වගේ නෙමෙයි. මිනිසුන්ට කන්න දෙයක් නැති රටවල් ඕන තරම් තියෙනවනේ නේද නිමුතු? ඔව් අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ රටකට මේ වගේ දෙයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් අන්තර්ජාතික මට්ටමින් ඇත්තටම අපිට විදේශ විනිමය උපයන එක මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අනිවාර්යයෙන්. බිම්මල් කියන්නේ දිලීරයක්නේ. මේ දිලීරය බොහෝ විට නිර්මාංශී වන ඔබට මට ශාකමය ප්‍රෝටීන බහුල ආහාරයක්. දිමුතු හදන මේ බිම්මල් ආශ්‍රිත සොසේජස් වලට විදේශ වලින් ලැබෙනා වූ ඉල්ලුම ඉහළ යාමත් එක්ක බිම්මල් වගාකරුවන් වන ඔබට හොඳ අවස්ථාවක් විශේෂයෙන්